සුබ දවසක් සියලුම දෙනාට. සිගොමෙඩික්ස් YouTube channel එක වෙත හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මගේ නම මලිකිසා චන්ද්‍රරත්න. මම මේ විට රජයේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි බෞද්ධ චිකිත්සකවරයෙක් විදිහට කටයුතු කරනවා. හරි. මේ වීඩියෝ එක කලින් වීඩියෝ එකට හා සම්බන්ධ වීඩියෝ එකක්. මොකද මේ වීඩියෝ එකේ කතා කරන්නේ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩාවේදී වෙන හදිසි අනතුරු ආබාධ සම්බන්ධව. එතකොට acute injuries කියලා කියනවා මේ වෙන ආබාධ වලට අපි ඉංග්‍රීසි වලින්. එතකොට අපි ඩීප්ලි කතා කරමු මොනවද මේ හදිසි අනතුරු ආබාධයක් කියලා කියන්නේ, ඒවා වර්ග මොනවද, වෙන්න පුළුවන් විදි මොනවද, ඒවා වළක්වා ගන්න භාවිතා කරන උපක්‍රම කීපයක් සම්බන්ධව. හරි, අපි එහෙනම් යන් වීඩියෝ එකට. හරි, අපි මුලින්ම කතා කරමු මොකද්ද acute injury එකක් නැත්නම් හදිසි ආබාධයක් කියලා කියන්නේ මොකද්ද කියලා. ක්‍රීඩාවේදී අපි දන්නවා ක්‍රීඩකයන් සෙල්ලම් කරද්දී එහෙම යද්දී එහෙම අපි මූවමන්ට්ස් කරන්නේ හිතලා නෙවෙයි. කියන්නේ අපි කකුල උස්සනවා කියන එක හිතලා කරන්නේ නැහැ. ඇවිදිනවා කියන්නේ, ඒ කියන්නේ දුවනවා කියන එක අපි හිතලා කරන්නේ නැහැ. ඒ කියන්නේ හිතලා කරන්නේ නැහැ කියලා කියන එක අදහස තමයි කකුලක් උස්සලා ඊළඟ කකුල තියන්න අපි හිත ඉන්නේ නැහැ. මේ හැමදේම වෙන්නේ අපේ ස්නායු පද්ධතිය ඔස්සේ. එතකොට මේ acute injury එකකදී වෙන්නේ හිතන්නේ නැති වෙලාවක අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා simple and sudden traumatic injury කියලා. ඒ කියන්නේ simple හරි සරලයි, sudden එකපාරටම වෙන්නේ traumatic injury. මේක අනතුරක් ආබාධයක් විදිහට ගැනෙනවා. එතකොට මොනවද මේ හදිසියේ වෙන්න පුළුවන් ඔය මම කියපු අනතුරු සහ ආබාධ කියන දේවල්. උදාහරණයක් විදිහට හිතන්න, ඔයා ඇවිදිනකොට නැත්නම් දුවනකොට, ක්‍රීඩාවකදී නම් දුවනකොට කකුල පෙරලෙනවා. එතකොට ඒක හිතලා වෙන දෙයක් නෙවෙයි, හිතලා කරන දෙයක් නෙවෙයි. ඒක ඉබේටම වෙන දෙයක්. අර මං කිව්වේ සඩන් කියලා, ඒ කියන්නේ එකපාරටම වෙන්නේ. ඒක ඉන්න වෙලාවක් නැහැ, ඊටාම සුළු කාලයකදී මේ ආබාධය වෙලා ඉවරයි. ඊළඟට හිතන්න අපි ඔයා ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම්, ඔයා අත පාවිච්චි කරලා කරන ක්‍රීඩාවක් නම් ඔයාගේ ෂෝල්ඩර් ජොයින්ට් එක එකපාරට පයින්න පුළුවන්. අපි කියන ෂෝල්ඩර් ඩිස්ලොකේෂන් කියලා. ඉතින් ඒ වගේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් acute injury යටතට ගැනෙන්නේ. තව උදාහරණයක් කිව්වොත් රග වගේ ක්‍රීඩාවල එකපාරට ඔළුව වැදෙනවා. ඒ කියන්නේ දෙන්නෙක්ගේ ඔළුව දෙක එකට ගැටෙනවා. එතකොට ඒවා හිතලා කරගන්න දේවල් නෙමෙයි. කෙටි කාලයකදී ඇතිවන අනතුරක් නැත්නම් ආබාධයක් තමයි මේ acute injury එකක් කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරමු මොනවද මේ ක්‍රීඩාවේදී වෙන්න පුළුවන් ප්‍රධාන අනතුරු ආබාධ කියන එක සම්බන්ධ. මොනවද වෙන්න පුළුවන් acute injuries වැඩිපුරම? ප්‍රධාන වශයෙන් පහක් කතා කරනවා මේ වීඩියෝ එකේදී. අපි යන් පළවෙනි එකට. පළවෙනි acute injury එක නැත්නම් හදිසි ආබාධයේ විදිහට මම තෝරගත්තේ bone fractures කියන එක. ඒ කියන්නේ අස්ථි බිඳී යාම. ඉස්සරහදී මම වීඩියෝ එකක් කරනවා අස්ථිය බින්දිනකොට ඒ බින්දෙන විදි ක්‍රම තියෙනවා සාමාන්‍යයෙන් 9ක්. එතකොට අපි මේ 9 ගැන ඉස්සරහට වීඩියෝ එකදී කතා කිරීම සිද්ධ වෙනවා. එතකොට bone fractures ගැන කතා කරොත් bone fracture එකක් කියලා කියන්නේ අස්ථි බිඳී යාමක් කියලා කියන්නේ ඊටාම තද ඝට්ටණයකදී ඇති වෙන්න පුළුවන් injury ක්‍රමයක්. එතකොට මේකෙදී බෞද්ධ චිකිත්සකවරයා වහාම වැදගත් විය යුතුයි මේ වගේ injury වල. එතකොට අපි ෆිසියෝതെරපිස්ට්ලා විදිහට මේ ක්‍රීඩාවේ නිරත වෙලා ඉන්නවා නම් ඒ ක්‍රීඩකයන් ඒ ඉන්ජරි වෙච්ච ක්‍රීඩකයාව වෙනම පිට්ටනියෙන් නැත්නම් ක්‍රීඩාංගණයෙන් එළියට රැගෙන ඒම සිද්ධ කරනවා. ඊළඟ ඉන්ජරි එක විදිහට මම කතා කරන්න තෝරගත්තේ joint dislocation කියන ඉන්ජරි එක. joint dislocation කියන ඒ නමෙම තියෙනවා joint එක තියෙන location එකෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජොයින්ට් එක, දැන් අපි හිතමු ෂෝල්ඩර් ජොයින්ට් එක මෙහෙම තියෙනවා නම් ඒ ෂෝල්ඩර් ජොයින්ට් එක මූවමන්ට් වෙන්නේ සාමාන්‍යයෙන් මේ පරාසය නම් ජොයින්ට් ඩිස්ලොකේෂන් එකදී මේ ජොයින්ට් එක සම්පූර්ණයෙන් පනින එක තමයි වෙන්නේ. ඒ කියන්නේ අස්තිය පනිනවා ජොයින්ට් එකේ තියෙන කලින් තිබ්බ පිහිටුමට සාපේක්ෂව වෙනස් පිහිටුමක දැන් තියෙන්නේ. එතකොට මූලික වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන කට්ටිය නැත්නම් ෆාස්ට් බෝලර්ස්ලාගේ ගොඩක් වේගීව පන්දු යන්නන්ගේ මේ උරහිස පැනීම කියන එකට ලක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති, උරහිස විතරද මේ පැනීමකට ලක් වෙන්නේ? නෑ. ඔයාලා දන්නවා අපේ උකුල් සන්ධිය නැත්නම් හිප් ජොයින්ට් එකත් මේ වගේ ජොයින්ට් ඩිස්ලොකේෂන් තත්යකට පත් වෙන්න පුළුවන්. හැබැයි උරහිස් සන්ධියට වැඩිය ඒ වීමේ සම්භාවිතතාවය අඩුයි. නමුත්
බහුලවම ක්‍රීඩකයන්ගේ වෙන දෙයක් තමයි මේ දණහිසේ තියෙන පැටෙල්ලා බෝන් එක ඩිස්ලොකේට් වෙන එක. ඒ කියන්නේ අපි කියන්නේ ධනිස් පොල් කට්ට කියලා. ඒ ධනිස් පොල් කට්ට පැනීමකට ලක් වෙනවා ක්‍රීඩාවේදී විවිධ වූ ක්‍රීඩාවලි උදාහරණයක් විදිහට රග වේවා, ක්‍රිකට් වේවා, ෆුට්බෝල් වේවා, නැත්තම් බර වැටෙන්න මේ මාංශපේශී වල ඉම්බැලන්ස් එක නිසා මේ පැටෙල්ලා ඩිස්ලොකේෂන් කියන එක බොහෝ දුරට වෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට මම තෝරගත්තේ ස්ප්‍රේන්ස් කියන ආබාධ තත්ත්වය. ස්ප්‍රේන්ස් කියන එක ගොඩක්ම වෙන්නේ ලිගමන්ට්ස් වල නැත්තම් කණ්ඩරාවලට. එතකොට මේ කණ්ඩරා ඉරීමකට, ඇදීමකට නැත්නම් සම්පූර්ණයෙන්ම බිඳී යාමකට සිද්ධ වෙන්න පුළුවන් මේ ස්ප්‍රේන්ස් කියන තත්ත්වයට යටතේ. එතකොට අපි කකුල පෙරලෙනවා කියලා කියන්නේ. කකුල පෙරලෙනවා ඒ වෙන්නේ ඒ ඇන්කල් ස්ප්‍රේන් එකක් තමයි. එතකොට එහිදී ගොඩක්ම ATFL වගේ කණ්ඩරා ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ ආබාධයකට ලක් වෙනවා. ඒ කියන්නේ ඉරීමකට ලක් වෙනවා. එතකොට මෙහිදී ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවේදී බෞද්ධ චිකිත්සකවරයා මේ ආබාධ සමනය කිරීම සඳහා වේදනාව අඩු කිරීම, ඉදිමුමක් තියෙනවා නම් ඒව අඩු කිරීම, මේ සියල්ලට ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් අනිවාර්යෙන් ක්‍රීඩාවේදී සිටිය යුතුමයි. ඔහු ඒ අදාළ ඇකියුට් මැනේජ්මන්ට් එක සිද්ධ කරලා ඒ රිහැබිලිටේෂන් ප්ලෑන් එකත් එක්ක ගිහිල්ලා ඒ පේෂන්ට් නැවත එයාගේ සාමාන්‍ය පරිදි ක්‍රීඩා කිරීමට හැකිවන තත්ත්වයට යොමු කිරීම තමයි ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ මේන් රෝල් එක නැත්තම් ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. ඊළඟට මම කතා කරන ආබාධ තත්ත්වය තමයි ස්ට්‍රේන්ස් කියලා කියන්නේ. අරක ස්ප්‍රේන්ස් එක SP කියලා තමයි ස්පෙල් යන්නේ. එතකොට මේක ස්ට්‍රේන්ස්, ඒ කියන්නේ ST. එතකොට මේ ස්ට්‍රේන්ස් කියලා කියන්නේ මසල් එකක් නැත්නම් මාංශ පේශියක් සහ බන්ධනියක් නැත්තම් ටෙන්ඩන් එකකට වෙන අනතුරක්, හදිසි අනතුරක් තමයි මේ ස්ට්‍රේන් එකක් කියලා කියන්නේ. එතකොට මේකෙදිත් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට විලුඹට උඩින් තියෙන ඇකිලිස් ටෙන්ඩන් එක ගොඩක්ම ඉරෙන්න පුළුවන්, නැත්තම් ටිය වෙන්න පුළුවන්. ඒ වගේම ගැස්ට්‍රොක්නීමියස් මසල් එක, හැම්ස්ට්‍රිං, කොඩ්රිසෙප්ස් වගේ මසල්ස් මේ වගේ ස්ට්‍රේන්ස් වලට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මසල් ඉරීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඇකියුට් ඉන්ජරි එකක් වුණාම ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදිහට අනිවාර්යයෙන් ක්‍රීඩකයාව බැලිය යුතුයි. වගකිව යුතු ෆිසියෝതെරපිස්ට් කෙනෙක් විදිහට ඒ පේෂන්ට, ඒ ක්‍රීඩකයාව හරියට මැනේජ් කිරීම සිදු කළ යුතුයි. ඊළඟට කතා කරන හදිසි අනතුරු තත්ත්වය තමයි කන්කෂන් කියලා කියන්නේ. කන්කෂන් කියලා කියන්නේ මොළයේ සිද්ධ වෙන ෆන්ක්ෂනල් ඩැමේජ් එකක්. ඇත්තටම මේක ස්ට්‍රක්චරල් ඩැමේජ් එකක් නෙවෙයි. කියන්නේ මොළයට හානිවීමක් සිදු වෙන්නේ නැහැ. මොළයේ කර්තව්‍යයන් කරගන්න පසු වෙනවා. අපි කියන්නේ පසුබට වෙනවා මොළයේ විසින් යම් කිසි කාල පරාසයකට. එතකොට සරලව කිව්වොත් කන්කෂන් ගැන එහෙමයි. අපි පස්සට මේ කන්කෂන් වල වෙන්නේ මොකක්ද? ඒ වෙන ෆන්ක්ෂනල් ඩැමේජ් එක මොන වගේ දෙයක්ද? වර්ග තියෙනවා. ඒ වගේ අතන වර්ග ප්‍රධාන වශයෙන් 3ක් තියෙනවා. අපි ඒවා පිළිබඳ ගැඹුරට මේ වීඩියෝ මාලාව ඔස්සේ කතා කරමු. සරලව කිව්වොත් කන්කෂන් එකදී වෙන්නේ රගර් වැනි ක්‍රීඩාවකදී ඔය ඔලු දෙකක් එකට හැප්පෙනකොට ඇතුලේ මේ බ්‍රේන් එක එක තැන, ඒ කියන්නේ එක තැන තියෙන්නේ නැතුව මේක තරලයක් උඩ තියෙන මේ මොලේ කියන්නේ. එතකොට මේක චලනය වීමක් සිද්ධ වෙනවා. ඒ චලනය වීම නිසා මේ පේෂන්ට් තමන් ඉන්න තැන, තමන් මොකද්ද මේ කරන්නේ වගේ අර ගැටලුවකට පත් වෙනවා මේ ක්‍රීඩකයා. ඉතින් ක්‍රීඩාවක් කරනකොට කන්කෂන් තත්ත්වයක් ඇති වුණොත් ක්‍රීඩාව හරියට ක්‍රීඩකයාට කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් කන්කෂන් වගේ හදිසි ආබාධ තත්ත්වයකදී අනිවාර්යෙන් ෆිසියෝതെරපිස්ට් මැදිහත් වෙලා ඒ සම්බන්ධ ඒ කළමනාකරණ කටයුතු, ඒ මැනේජ්මන්ට් එක ඒ පේෂන්ට් වෙනුවෙන් කරන්න ඕනේ. සමහර තත්ත්ව තියෙනවා අනිවාර්යෙන් මේ පේෂන්ට් එළියට නැත්නම් ක්‍රීඩාංගණයෙන් එළියට රැගෙන ආ යුතු, නැත්නම් ක්‍රීඩකයා සමග සාකච්ඡා කරලා පුළුවන් කන්කෂන් වල අපි තියෙන කොන්ෂස් ලෙවල් එක මනින්න ඒ ස්කේල්ස් through ගිහිල්ලා අපිට පුළුවන් ක්‍රීඩකයා නැවතත් ක්‍රීඩාගාරයට අපි කියනවා ක්‍රීඩකයාව පිට්ටනියට නැවතත් ක්‍රීඩාංගණය වෙත යොමු කරනවාද නැත්නම් ක්‍රීඩකයාව ක්‍රීඩාංගණයෙන් එළියට අරන් එනවාද කියන දේ සම්බන්ධව. ඊළඟට අපි කතා කරමු ඇකියුට් ඉන්ජරි එකදී වෙන්න පුළුවන් නැත්නම් අපිට පේන රෝග ලක්ෂණ මොනවද කියන එක සම්බන්ධව. පළවෙනි එක විදිහට අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් රෝග ලක්ෂණ තියෙනවා 5ක්. ඒකෙන් පළවෙනි එක විදිහට මම තෝරගන්නවා ස්වෙලින් කියන ස්වෙලින් නැත්නම් ඉදිමුම කියන ලක්ෂණය.
අපි දන්නවා ඇකියුට් ඉන්ජරි එකක් වුණාම කකුල පෙරළුණාම ඒ වගේ දේවල් වලදී ඒ හරිය ඉදිමෙනවා. ඉතින් අපිට ඇකියුට් ඉන්ජරි එකක් වුණාම අඳුන ගන්න පුළුවන් ලේසිම ලක්ෂණය තමයි මේ ස්වෙලින් කියලා කියන්නේ. දෙවෙනි ලක්ෂණය තමයි අපි කතා කරන්නේ මේ වේදනාව. ඒ කියන්නේ ෂාප් පේන් එකක් තියෙනවා මේ ඇකියුට් ඉන්ජරිස් වල. ඒ කියන්නේ අපි ගත්තොත් ෆ්‍රැක්චර් එකකදී අධික වේදනාවක් තියෙනවා, කකුල පෙරලෙන එක, අත පනින එක, මේ වගේ දේවල් වල සෑහෙන වේදනාකාරී. ඉතින් හොඳම රෝග ලක්ෂණයක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. තුන්වෙනි ලක්ෂණ විදිහට අපි කතා කරන්නේ ඒ ඉන්ජරි එක වෙච්ච ප්‍රදේශය රතු වෙනවා කියන එක. ඒ කියන්නේ රෙඩ්නස් කියන ලක්ෂණය. ඉතින් ඇකියුට් ඉන්ජරි එකකදී ඔයගොල්ලෝ දන්නවා ඒ හරිය ඉදිමෙනවා, රතු වෙනවා සහ අධික වේදනාවක් එනවා. ඊළඟ ලක්ෂණය විදිහට කතා කරන්නේ මේ ඉන්ජරි එක ඇතිවෙච්ච ප්‍රදේශය රත් වෙනවා. ඒ කියන්නේ එතන හීට් එක නැත්තම් ටෙම්පරේචර් එක ඉහළ යනවා. ඉතින් ඇකියුට් ඉන්ජරි එකක් හඳුනා ගන්න තියෙන තවත් වැදගත් ලක්ෂණයක් විදිහට මේ ටෙම්පරේචර් එක වැඩි වීම නැත්තම් හීට් එක වැඩි වීම කියන එක අපිට යොදා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරේ ඇකියුට් ඉන්ජරි එකක් වුණාම ඇතිවන ඒ ලක්ෂණ සම්බන්ධව, ඒ ඉන්ජරි වෙච්ච තැන තියෙන ලක්ෂණ සම්බන්ධව තමයි අපි කතා කරේ. අපි ඊළඟට කතා කරමු බෞද්ධ චිකිත්සකවරුන් මොනවද මේ ඇකියුට් ඉන්ජරි එකක් වුණාම යොදා ගන්න ප්‍රොටෝකෝල්ස් නැත්නම් ක්‍රම මොනවද කියන එක සම්බන්ධව සරලව ඉදිරියේදී මේ සම්බන්ධව ගැඹුරින් සාකච්ඡා කිරීම සිද්ධ කරන වීඩියෝ මාලාවක් ඔස්සේ. පළවෙනි ක්‍රමයේ විදිහට මම කියන්නේ peace and love කියන ප්‍රොටෝකෝල් එක. එතකොට මේ එක් අකුරට තේරුම් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ අපි ඉස්සරහට කතා කරමු. හරි. අපි අද කතා කරේ ඇකියුට් ඉන්ජරි එකක් කියලා කියන්නේ මොකක්ද? ඇකියුට් ඉන්ජරි වර්ග මොනවද? ඒවාගේ ලක්ෂණ සහ ඒවා වළක්වා ගන්න බෞද්ධ චිකිත්සකවරු පාවිච්චි කරන ප්‍රොටෝකෝල්ස් නැත්තම් ක්‍රමයක් සම්බන්ධව. හරි. අදට වීඩියෝ එක මෙතනින් අපි අවසන් කරමු. ඉතින් හැමදාම වගේ මම ඉල්ලන්නේ සීකෝ මෙඩික්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. මොකද ක්‍රීඩා බෞද්ධ චිකිත්සාව සහ ෆිසියෝതെරපි වල එන විවිධාකාර වූ වැදගත්කම් වචනයක් ගානේ අපි මේ වීඩියෝ සීරීස් එකේදී මේ YouTube channel එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සීගෝ ස්පෝර්ට්ස් අපේ Facebook page එක follow කරලා තියාගන්න. මොකද ඒකේ ලස්සන post යනවා. ඒ වගේම live streams, ඒ වගේම වීඩියෝ එකතු කිරීම සිද්ධ කරනවා ඒ සීගෝ ස්පෝර්ට්ස් අපේ Facebook page එක හරහා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.